අපි හැමෝම ගොඩක් ආදරය කරන දේවල් අපිව දාලා යනවනේ. ගොඩක් අපි ආදරෙන් බලා ගන්න දේවල් වෙනස් වෙනවා. ඒ වගේ තමයි මේ අපි ගහන ගේම් එකෙත් මචං ගොඩක් වටින කියන දේවල් අපිට වෙනස් වෙලා නැති වුණා. අපි ඉස්සර ගේම් එකේ ලොබියට ගිහිල්ලා එලයිට් බැච් ගහලා කවුද උඩින්ම ඉන්නේ කියලා චෙක් කරපු කාලයක් තිබ්බා. අනිවාර්යයෙන්ම මතක ඇති. කෝ බලන්න මතක කට්ටිය කමෙන්ට් එකක් දාන්න. අඩෝ මම නම් මචං බෝඩ් එක ගාවට ගිහිල්ලා හෙන්නම්ම දස වැඩ්ඩා වගේ ඉතින් මචං බෝඩ් එකේ ඉස්සරහා එලයිට් බැච් 450ක් විතර ගහලා එන ගැම්බෙන් හිටපු කාලයක් තිබ්බ බං. අඩෝ ඒ කාලේ මතක් වෙනකොටත් ආයි කියලා වැඩක් නෑ බං. ඇඟ හිරිවැටලා යනවා. ඉතින් මචං ඔයාලටත් මේ වගේ කාලයක් තිබ්බනම් මේ වගේ කාලේ සෙල්ලම් කරා නම් මතක කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ඉතින් මචං ඒ කාලේ ආවෝ වෙනවනම් මාරවා. මාර කියන්නේ හැබැයි මෙහෙම ඒ කාලේ ආවව ආවොත් ඒ කාලේ තිබ්බ ගැම්ම ආවව ගන්න බැරි වෙයි කියලා හිතෙනවා මචං. ඒ කාලේ අත්දැකීම් මේ කාලෙටම යන්න තමයි දෙන්න වෙන්නේ. ලයිට් පාස් වලට බූයා පාස් වල බණ්ඩල් නම් මචං ගහන්න බෑ. ඒ ලයිට් පාස් අතින් ගත්තම සකුරා හිප් හොප් ඊට පස්සේ සීසන් 2 සීසන් 3 සීසන් 4 මචං ඒ ලයිට් බණ්ඩල් වලට ගහන්න බණ්ඩල් එකක් නෑ මචං. ඇත්තම කිව්වොත් එලයිට් පාස් වලට බූයා පාස් සම කරන්න නම් බෑ මචං. අනිවාර්යෙන් එකපාරක් ග්ලයිඩර් එක ගිය කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න කියලා තාදරෙන් මතක් කරනවා. එකපාරක් හරි ග්ලයිඩර් එක ගියා නම් මචං ඌ තමයි කියන්න දෙයක් නෑ මචං. ඇත්තටම මේ අත්දැකීම මම ඇති වෙනකන් අරන් තියෙනවා මචං. ඇත්තටම වැඩක් නෑ කතා කරලා මේකෙන් බග් කරලා තියෙනවා ට්‍රික් කරලා තියෙනවා එනිමිය හොයාගෙන මචං දීපසාගේ කුල්න උඩට පවා ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මචං පට්ට කාලයක් බං ඒ කාලේ. ඒ වගේම පරණ මල්ලිලා සෙට් එක අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. ID එක දෙන්න රික්වෙස්ට් එකක් දාන්න. බලලා සෙට් එක බං ඉන්න ඕනේ. ගේම් එකේ ඉන්න ඕනේ. එච්චරයි.